සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා සියලු දෙනාට. ඉතින් අද මම යන්නේ කොහොමද ගෙදරදිම තේ කුඩු පාවිච්චි කරලා කොහොමද ටී වයින් එකක් ගෙදරදිම හදාගන්නේ කියලා දෙන්න. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් ටී වයින් එක හදාගන්න සාමාන්‍යයෙන් වයින් ලීටරයක් පමණ රුපියල් 100ක් වගේ පොඩි මුදලක් වැය කරලා ගෙදරදිම හදාගන්න විදිය තමයි මම මේ කියලා දෙන්න යන්නේ. ඉතින් මේ සඳහා අමුද්‍රව්‍ය විදිහට මම සාමාන්‍ය වයින් ලීටරයක් පමණ හදා ගන්න නම් තේකොළ හැඳි දෙකක් පමණ සහ සීනි ග්‍රෑම් 200ක් 250ක් පමණ පාවිච්චි කරන්න පුළුවන් සහ වෙදගම්මදේ ඊස්ට් ග්‍රෑම් දෙකක් පමණ පාවිච්චි කරන්න සහ දෙහි උෂ හැන්දක් පමණ සහ වතුර. ඉතින් මේකදී අපි මේ ඊස්ට් පාවිච්චි කරලා මේ පැසවීමේ ක්‍රියාවලියක් කරනවා. ඉතින් මේ සඳහා අපිට මේ වගේ ඇටෝම සාදා ගන්න ඕන. ඉතින් මේක වීදුරු ඇටෝම පාවිච්චි කරනවා වඩාත් සුදුසුයි. හැබැයි මේ වගේ ප්ලාස්ටික් ඇටෝමක් සාදා ගන්න පුළුවන් මේ විදිහට සිදුරක් හදාගෙන බටයක් මේ සඳහා සම්බන්ධ කරලා හොඳට සීල් කරන්න ඕන. වැදගත්ම දේ හොඳට සීල් කරලා මේ වගේ ඇටෝමක් සාදා ගන්න පුළුවන් පැසවීමේ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා. ඉතින් අපි බලමු කොහොමද තේ පාවිච්චි කරලා වයින් එකක් ගෙදරදිම ටී වයින් එකක් හදාගන්නේ කොහොමද කියලා අපි බලමු පියවරෙන් පියවර. ඉතින් පළමු පියවර විදිහට අපිට තේ කුඩු ටික තම්බගෙන තේ එකක් හදා ගන්න ඕනේ. ඉතින් ඒකට මම සාමාන්‍ය වයින් ලීටර් 3ක් විතර හදන්න බලාපොරොත්තු වෙන නිසා මම මේ වගේ මේකට වතුර දාලා අපේ තේ කුඩු ටික මේ විදිහට එකතු කරනවා. වතුර ලීටර් 3කට පමණ වතුර එක උණු වෙනවා. ඉතින් මං මේකටම සීන් ටිකක් දිය කරගන්න යන්නේ. අවශ්‍ය නම් මේක බාගෙන පෙරාගෙන සීන් ටික එක්කව කරත් ප්‍රශ්නයක් නැහැ. මම මේකටම සීන් ටික එක්කව කරනවා. මොකද එතකොට මේක පහසුයි සීන් ටික දිය කරගන්න. සීන් ටික දිය වුණාට පස්සේ අපිට මේක පෙරා ගන්න තමයි අවශ්‍ය. ඊළඟට පෙරාගෙන මේක කූල් වෙන්න තියන්න ඕන. අපි ඊළඟට මේක පෙරා ගන්න යන්නේ. ඉතින් මේ විදිහට අපි මේක පෙරා ගන්නවා. දැන් මේක සිසිල්ලා තින්නේ. අපි ඊළඟට මේකට දෙහි උෂ පොඩ්ඩක් එකතු කරගන්න යන්නේ. මේකේ pH එක 4.5ත් 5.5ත් අතර පවත්වා ගන්න ඕන නිසා අපි මේකට පොඩ්ඩක් දෙහි උෂ පොඩ්ඩක් එකතු කරගන්නවා. වැඩි නෙවෙයි. තේහෙන් දක්වන්න තමයි යොදාගන්නේ. යොදාගෙන අපි හොඳට මේක කවලම් කරගන්නවා. ඊළඟට අපි මේකට ඊස්ට් යොදා ගන්න යන්නේ. ඊස්ට් සාමාන්‍යයෙන් අපි ලීටරයක් වගේ හදන්න නම් අපි සාමාන්‍යයෙන් ග්‍රෑම් 2ක් වගේ දාන්න. ඉතින් මම මේ ලීටර 3ක් විතර හදන නිසා ග්‍රෑම් 5ක් මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන ඉවරලා මේකත් හොඳට කාලම් වෙන්න අපි හොඳට කවලම් කරගන්න ඕන. හරි දාලා මේ ආකාරයට ඉතින් මේ විදිහට දී කරගත්තට පස්සේ අපි සාදාගත්ත ඇටෝමට මේක වක් කරගන්න ඕන. හොඳයි. ඉතින් මම සාදාගත්ත ද්‍රාවණය මම මේකට දැම්මා. ඊට පස්සේ මේක හොඳට සීල් කරලා තින්නේ උඩ. ඊට පස්සේ මේ බටේ මම මේ විදිහට පොඩ්ඩක් අරගෙන සෙලෝ ටේප් වලින් හදාගත්තා. ඊට පස්සේ මෙතන පොඩි ලේබල් එකක් ගැහුවා. සහ මේක මම දැන් තව සතියක් පමණ මේ පැසීමේ ක්‍රියාවලිය කරන්න සිදු වෙන්න ඉඩ හැරෙන්න හදන්නේ. හොඳයි. ඉතින් මේ තින්නේ මේ අපේ ද්‍රාවණය දවසකට පස්සේ ඉතින් ඔබට පේන ඇති පොඩ්ඩක් පේන දානවා. සහ මෙතන පොඩ්ඩක් කන තියන් හිටියම පොඩි සද්දයක් ඇහෙනවා. ඉතින් අපි මේක පොඩ්ඩක් දවසකට පාර පොඩ්ඩක් ඉතින් මෙහෙම පොඩ්ඩක් විතර මෙහෙම හොල්ලා ගන්න. හොල්ලලා තියෙනවා. ඉතින් මෙහෙම දවස් 7ක් විතර
අපි මේක තියෙනවා පැසිමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. මේ තමයි අපි හදාගත්ත ටී වයින් එක. දැන් ඔබට පේනවා ඇති මේකේ පැසීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වගේ නැවතලා තින්නේ. ඒ වගේම මේක දැන් මම දවස් 10ක් පමණ මේක තියලා තින්නේ පැසීමේ ක්‍රියාවලියට. දවස් 10කින් විතර තමයි මේක හරියටම සම්පූර්ණයෙන්ම වගේ මේකේ පැසීමේ ක්‍රියාවලිය නැවතුනේ. ඉතින් ඊළඟට මම මේක පෙරලා ඉවරලා ටෙස්ට් කරලා බලන්න තමයි යන්නේ. එහෙනම් අපි යමු ටෙස්ට් කරලා බලන්න. මේ තමයි අපි හදාගත්ත ටී වයින් එක. ඉතින් ඇත්තටම හොඳ සුවඳක් තියෙනවා. ඒ වගේම ඉතාමත් ලස්සන පාටක් තියෙනවා. ඉතින් අපි මේකට සාමාන්‍යයෙන් දවස් 10ක් විතර ගියා මේක හදාගන්න. ඉතින් එහෙනම් පොඩ්ඩක් ටේස්ට් කරලා බලමු කොහොමද රහ කියලා. ඇත්තටම හොඳයි. මේ වයින් එක හදද්දී අපිට මේකේ සාමාන්‍ය මෙතනෝල් හැදීමක් වෙනවා. නමුත් ඒක නොගැනිය හැකි තරම් කුඩා ප්‍රමාණයක් වෙන්නේ. ඉතින් එතනෝල් තමයි සෑදෙන්නේ. ඉතින් ඒක නිසා මේක බිව්වට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකේ ඇල්කොහොල් පර්සන්ටේජ් එක සාමාන්‍ය 10ක් 12ක් වගේ ප්‍රමාණයක් තමයි අඩංගු වෙන්නේ. ඉතින් බියර් එකකට වැඩිය අර පොඩි ප්‍රමාණයක් වැඩි. ඒ වගේම මේකේ සම්පූර්ණ දේවල් අපිට ගෙදරදිම සොයා ගන්න පුළුවන්. සීනි පමණක් කඩෙන් ගේන්න තියෙන අනිත් ඔක්කොම දේවල් තේකොළ පවා අපිට හදා ගන්න පුළුවන් නිවසේදීම. මම කලින් වීඩියෝ එකේ ගෙනාවා කොහොමද ගෙදරදිම ග්‍රීන් ටී හදාගන්නේ කියලා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේදී ගේන්න බලාපොරොත්තු වෙනවා කොහොමද ගෙදරදිම බ්ලැක් ටී හදාගන්නේ කියලා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ නරඹන්න මගේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබ සැපට තෙරුවන් සරණයි.